තෙරුවන් සරණයි වාසනාවන්ත පින්නතුනේ මේ වෙලාවේ මම චුට්ටක් ඔබට කරදර කරනවා කියලා හිතන්නේ නැතුව ටික වෙලාවකට මේක අහන්න. මොකද ඔබට වැඩවල ඉවරයක් නැහැ කියලා මම හොඳටම දන්නවා. ඒ ඉවරයක් නැති වැඩ නිමා කරගන්නට ඔබ කැමති නැද්ද? නැත්නම් ඉවරයක් නැති වැඩ තවත් ඉවරයක් නැති තරම් වැඩ ගොඩ ගැහිලා අතිශයින්ම කාර්යබහුල වෙලා ජීවිතේ වියසනයටපත් වෙලා යනවටද කැමති? එහෙම නැතිනම් ඔය හැම වැඩක්ම ඉවර කරලා පුංචි හරි නිදහසක් ලබන්න කැමති නැද්ද ඔබ? මට ඒක විතරක් කියලා ඔයාගේ වැඩවලට යන්න කොහෙන? නේ? ඒ වැඩවලට යනවා කියන එක තුල ඔබ කවදාවත් ඔය වැඩවල ඉවරයක් දැක ගන්න හම්බෙන්නේ නැති වෙනවා. මොකද මම මේ යෝජනාව කරන්නේ ඔබට ඔබේ වැඩ ඉවර කරගන්න පුළුවන් වෙන විදිය. ගෙනින වැඩසටහනක් මේක. දැන් ඔබේ දෙමාපියන්ගේ වැඩ තියෙනවා. ඒගොල්ලන්ට ලෙඩ ඉවරයක් නැහැ. ප්‍රශ්න ඉවරයක් නැහැ. කරදර ඉවරයක් නැහැ. ඒ වගේම ඔබට ජීවත් වීම වෙනුවෙන් කරන්න තියෙන කටයුතු බොහෝමයි. ඒ හැම දෙයක්ම ඉවර කරගන්නවා කියන එක හීනයක් වෙලා. ඒ වගේම දවසකට දෙකකට කරන වැඩ නෙමෙයිනේ දැන් තියෙන්නේ. දැන් අපි අම්මලාට බේත් ටිකක් ගන්න ගියත් ඉස්සර නම් වෙද මහත්තයා ගාවට ගියාම බේත් වේලයි 2යි හරි ඉවරයි. දැන් බෑ. දැන් කිලිනික් යනවා. කිලිනික් එක මාස්පතා හරි සතිපතා හරි යනවනම් එක ඉවරයක් නැතුව යන්න ඕනේ. නිමක් කරගන්න බෑ. එතකොට ඔබේ වැඩ කටයුතු වලත් කෙලවරක් නැහැ. උදේ නැගිට පාන්දර නැගිට වෙලේ ඉඳලා ඔබ කොච්චර වැඩ කරනවද කියලා මම මේ බලාගෙන ඉඳලා කියනවා වගේ කියන්නේ. නිමක් නැහනේ. ඒ එක වැඩක් නෙමෙයි මම මේ කියන්නේ. වැඩ ටික එකක් ඉවරනකොට එකක් ඉවරනකොට එකක් ඉවරනකොට එකක්. එහෙම ඈඳින වැඩ කටයුතු වල ඉවරයක් නෑ නේද ඔබට? පැටලිල්ලක් නැද්ද ඔබට ජීවිතේ? අනේ ඔව් හාමුදුරුවනේ. බණක්වත් අහගන්න වෙලාවක් එන්නේ නෑ. ඔබ වහන්සේම ඔය දෙන දේ පණිවිඩ අපේ අම්මලා තාත්තලා වෙන යමක් කරන්න ඕනේ කියලා දන්නවා. ඒක නොදැනගෙන නෙවෙයි ස්වාමීනි. ඒත් කෝ අපිට උකට වෙලාව. ඉතින් මං ආන් එක නිමා කරගන්න ලැබෙන වටිනා කටයුත්තක් තමයි මේ ඔබට සැලසුම් කරලා දෙන්න හදන්නේ. ඒ වෙනුවෙන් පුතේ දරුවනේ අම්මේ තාත්තේ ඔයාලට මං චූටි පැහැදිලි කිරීමක් කරන්නම්. පස්සේ හරි බලන්න. හැබැයි මේක බලන්නම වෙනවා ඔයාලට. මොකද ඔයාලට වැඩ ඉවර කරගන්න ඕන නම් ඔය වැඩවල නිමාවක් දෙක ගන්න අවශ්‍ය නම් මේ කාරණාව තේරුම් ගන්නම වෙනවා පුතේ. මම ඒක නිසා ගොඩාක් කරුණාවෙන් තමයි ඔයාලට මේ පාර පෙන්වන්නේ. දැන් ඔය විදිහේම සංසිද්ධියක් මීට අවුරුදු 2500 ගණනකට කලින් සිද්ධියක් වුණා. ඒ තමයි ඊටත් බොහෝ කාලේ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයකට ප්‍රථම මහා සාගරයකට හසු වුණා අම්මෙකුයි පුතෙකුයි. මේ අම්මයි පුතයි සාගරයට ගියේ වෙළඳාම පිණිස යන ගමනක නැවක නැගලා. නැව මුහුදුපත් වුණා. ඉතින් මේ නැව මුහුදුපත් වුණ වෙලාවේ මේ දරුවා මොකද කරේ? අර අම්මව කරපිට තියාගෙන පිහිනන්න පටන් ගත්තා එතරක් හොයාගෙන. ඔබ දන්නවනේ මුහුදේ රළගෙඩි වල බිඳ පැටීම, රළගෙඩි වල පහර දීම ඉවරයක් නැති කතාවක්. ඒ සැරපාරත් එක්ක ඔට්ටු වෙනවා කියන එක ඉවරයක් වෙන්න පුළුවන් කියලා දැනගෙන කරපු දෙයක් නෙවෙයි. නමුත් අම්මා දුකෙන් අඬද්දි අම්මා යට වෙලා ගිලිලා මැරෙන්න යද්දි දරුවෙකුට බලාගෙන ඉන්නත් බෑනේ. ඒක නිසා කරේ තියාගෙන
අම්මා පිටේ තියාගෙන පිහිනන්න. අම්මට සිහිසුන් නැති වෙනවා සමහරවිට. පිට උඩ නිින්දත් යනවා. එතකොට එහෙම ගමනකදී අනේ මේ දරුවා අර අම්මව කරපිට තියාගෙන අර සතර මහා සාගරයෙන් එතර කෙරුවා. අම්මා දන්නේ එතකොටයි ගොඩට ඇවිල්ලා කියලා. සමහරට කර උඩ නිින්ද යන්නත් ඇති. නිින්ද ගියා වගේ ඉන්නත් ඇති. ඊට පස්සේ එයාට සංසාර සාගරයේ නෙමෙයි සතර මහා සාගරයෙන් එතර වෙලාවේ බව දැනුණා. වෙරළේ ඉන්නේ කියලා දැනුණා. බලන්න මේ දරුවා මොන්න තරම් වීරියක් තියෙන කෙනෙක් වෙන්න ඕනද? ඒ වෙලේ මම්මා කලේ අනේ මගේ පුතේ ඔයා වගේ දරුවෙක් නම් හිතා ගන්න බැරි තරම් මේ සාගරයක් එක්ක කොහේ ඔට්ටු වෙලා මාව විතර කරනවද? මාව සුවසේ මේ සතර සාගරයෙන් විතර කරා වාගෙම මගේ පුතාට දවසක් සියලුම දුකට පැත්තිච්ච සත්වයෝ සංසාර දුකින් එතර කරවන්නත් මේ විදියටම ශක්තිය ලැබේවා 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 කියලා අම්මා හිසේ අත තියලා දරුවගේ ඔළුව අත ගාලා ආශිර්වාදයක් කළා. දැන් කතාව මතක් වෙනවා ඇතිනේ. ඒ තමයි මාතු පෝෂක කතාව. ඒ අම්මගේ ලැබුව ආශිර්වාදයෙන් ඒ දරුවගේ හිතේ බෝධි චිත්තයක් ප්‍රෝපණය වුණා. ඒ තමයි අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසර දුකින් ලෝක සත්‍යය ඈතර කරවන්නට සිත් පහළ වූ දවස. ඊට පස්සේ හිතේ විතරක් තියාගෙන වචනෙන් එළියට නොදා මනෝපනිදානයක් හැටියට එක් පාරමිතාවක් පුරාගෙන ආවා. මානසිකව විතරයි. සිතුවිල්ලක් විතරයි. කියන්නේ කාටවත්. ඊට පස්සේ වචනයෙන් ඒක කියලා කරන කාලයක් එනවා. ඒක වාග්පනිදානයකට විතරයි. ක්‍රියාවෙන් කරන්නේ නැහැ කිසි දෙයක්. එතකොට මනෝපනිදාන, වාග්පනිදාන ඊට පස්සේ ක්‍රියාවෙන්ම කරලා ඒක ඊතර කරන දවසක් එනවා. එදා අපේ බුදුරජාණන් වහන්සේ බෝධිද්‍රම මූලයේදී ලෞතර බුද්ධ රාජ්‍යත්වයට පත් වුණේ. හැබැයි ඊට පෙර ආතුව අපේ බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වයේ තිබුණේ නැහැ. උන්වහන්සේ ඒ තාක්ම දුෂ්කර ක්‍රියා කරමින් අනේක විද දුක් ගැහැට විඳිමින් කාලය ගත කරා. කාටවත්ම කිව්වේ නැහැ මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කියලා. හැබැයි යම් දවසක එදා වෙසක් පුර 15ක පොහොව දවසේදී බෝධිද්‍රම මූලයේදී දස මරුන් පරාජය කරලා ලෞතර සම්මා සම්බුදු බව ලැබුවාද අන්න ඊට පහවදා උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මගේ සිත දැන් ඉතින් සංස්කරණයන්ට අනුගත වෙන්නේ නෑ ආයේ කවදාවත් සංස්කරණයන්ට අනුගත වෙන්නේ නෑ විසංකාරගතං චිත්තං ආයේ කවදාවත් තණ්හාව ඇති වෙන්නේ නෑ තණ්හානම් කය මජ්ජගාති මගේ සිත ආයේ සකස් වෙන්නේ නෑ මොකටවත් සංසාරයක් සකස් කරන්නෙත් නෑ කුසල සකස් කරන්නෙත් නෑ පින් සකස් කරන්නෙත් නෑ කිසිම සකස් කීමකට අනුගත නෑ දැන් ඒ නිසා මගේ සිත දැන් විසංකාරගතං චිත්තං මේ සිත විසංකාරගත වුණා මම කියලා හදන්නෙත් නෑ අනුන් කියලා හදන්නෙත් නෑ කාට කියලා හදන්නෙත් නෑ සියලු සකස් කිරීම නිරුද්ධ කළා පැහැදිලිද ඒක නිසා සියලු වැඩ අවසන් ඒ සියලු වැඩ අවසන් කරන්න තමයි එදා බෝධිද්‍රම මූලයට උන්වහන්සේ වැඩම කළේ එදා සිට මෙදා තුර දක්වා මේ ලෝක සත්වයාටත්
ඒ සංසාර දුකෙන් එතර වෙන මාවත පෙන්වන්නට බුදුරජාණන් වහන්සේ දක්ෂයි. ඇයි? අම්මා ආශිර්වාද කළේ එහෙමනේ. ඉවරයක් නැතුව සසර දුකේ පැටලෙන හැම කෙනාටම ඊතර කරවෙන මඟ දේශනා කරන ඒ මඟ කියලා දෙන ඊතර කරවෙන ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් තමයි අපේ ශාස්ත්‍රෝන් වහන්සේ. ඒ නිසා දැන් ඔබ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේව සරණ ගිහිල්ලා නම් ඒ සරණ යෑම සම්පූර්ණ වෙනකොටම ඔබට හැකියාව ලැබෙනවා සසර ගමන කෙලවරක්ම කරන ධර්මයක් උපදවන්න. හැබැයි ඔබ සරණ යන්නේ නැත්නම් ඔබ අන්ත අසරණමයි හැමදාම. හේතුව අපිට මේ ලෝකේ මිනිස්යන් හැටියට වෙන සරණක් තියනවා කියලා කවුරුවත් විශ්වාස කරනවා නම් ඒ අය බලවත් අසරණ වෙන ඉවරයක් කරගන්න බැරි දුක්ඛන්දරාවක උරුමකරුවන්ම වෙනවා. පැහැදිලිද? එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සනාතා භික්ඛවේ විහෙරත මානාතා. පින්නත් මහණෙනි පිළිසරණක් සහිතව වාසය කරපල්ලා. අනාථ වෙන්න එපා නිකන්. අනාථ වෙන සසරකට පැටලෙන්න එපා. දැන් අපි ඒක ඇහුවද? අපිට ඒක ඇහුණද? නෑ. අපි කියන්නේ බුදුහාමුදුරුවෝ සද්ද නැතුව පැත්තකට වෙන්න. ඔබ වහන්සේ ඔහොම කිව්වට මම මේ මගේ නෝනත් එක්කලා මගේ ස්වාමියාත් එක්කලා මේ සංසාරයෙන් ඈතර වෙනවට වඩා හොඳයි අපිට. අපි මේකේ සැපක් හොයාගන්න. අපි දෙන්න විවාහ වෙලා දරුවෝ හදාගෙන මේ දරුවන්ගෙන් සැපක් හොයාගන්න. ඒ සැප අපිට හොඳයි බුදුහාමුදුරුවෝ. ඔබ වහන්සේ ওই දුකයි දුකයි කිව්වට මේක අපිට නම් හරි සැපයි. හරි පින්වතුනි කමන්නේ ඒක වැරදක් නෙවෙයි. ඔයාලට සැප නිසානේ ඒක ගත්ත. දැන් සැපද කියලා ඇහුවොත් අපි ඉවරයක් නැතුව වැඩ කරන අතරතුරේ ඕකද සැප කිව්වේ? නිමක් නැති දුක් කරදර ගොඩකටද? ඈ? නිමක් නැති මහා දුක්ඛන්දරාවකටද ඔබ සැප කිව්වේ? අර අසනීප වෙනවා, ලෙඩ වෙනවා, වයසට යනවා. අම්මෝ ඔබ බොරු කියනවනේ. ඈ? ඔබ බොරු කියනවා නේද පින්මත? බුදුහාමුදුරුවෝ බොරු කියනවද? ඔබ බොරු කියනවද? මට තේරෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා මේක මහා දුක. ඔබ කියනවා මම මගේ යාළු වෙච්චි කෙනත් එක්ක මම මේක සැපට ගෙවනවා. බුදුහාමුදුරුවෝ කියනවා පින්වත සංසාරේම මහා දුක. ඔබ කියනවා නෑ ස්වාමීනි හරි සැපයි මේක. මං හින්දා ඔබ වහන්සේගේ දුක අවබෝධ කිරිල්ල පැත්තකට විසි කරලා ඔක කුණු කොටට දාලා මම මේ සැප හොයන්න පටන් ගත්තානේ. දැන් ඒක කරලා ඉන්න. දැන් සැපද කියලා මං ඇහුවා. දැන් සනීපද කියලා ඇහුවා. නෑ. කියන තරමක් කියන්නේ බොරු ඔබ. ඔහේ පේන තෙක් මානික සැපයක් නෑ. ඉවරයක් නැත්නම් සැප කොහෙද? සැපට ඉන්න අවස්ථාවක් කොහෙද? සනීපයක් කොහෙද? ආසනීපමයි බලවත් වෙලා තියෙන්නේ. ඉතින් හොඳයි අපිට විච්චි දේ නේද? මේ යුගයේ ඔබට තවත් මේ බුදුරජාණන් වහන්සේ වරවට යන්න පුළුවන් කියලා ඔබ හිතුවට ඒක හරියන්නේ නැහැ. දැන් ඔබට කාලයයි තේරුම් ගන්නට. ගිහි ජීවිතය කියන්නේ සැප හොයන්ට පැටලිච්ච ජීවිතය කියලා කියන්නේ ඉවරයක් නැති දුක්ඛන්දරාවක්. නිමක් නැති දුක්ඛන්දරාවක්. අන්ත දුකක් පින්වත. ඔබ ඔය වැඩක් ඉවර කරන්න හැදුවට ඒ වැඩේ ඉවරනකොට තව වැඩක් එයි. ඒ වැඩේ ඉවරනකොට තව වැඩක් එයි. ඒ ඔක්කොම වැඩ ඉවරනකොට ඔබ වයසට ගිහින් තියෙයි. එතකොට ලෙඩක් හිතා ගන්නවත් බැරි ලෙඩක පැටලිලා අතපයක් කැඩිලා එක්කෝ කොන්දක් කැඩිලා.
ඇයි? ඔබ ඉතින් කැමැති බුදුහාමුදුරන්ගේ දහමට නෙවෙයි නම්, නිමක් කරන්න නෙවෙයි නම්, පටන් ගැනීම ඉවරයක් වෙන්නේ නෙවෙයි දිහක් නැහැ වෙන්නේ. වෙන ක්‍රමයක් නෑ ආයි ලෝක ඉවරයක් කරන්න. සියලු දුක්ඛන්දරාව නිමක් කරන එකම ධර්මය ලෞතර බුදුරජාණන් වහන්සේගේ දහම. ඒක නිමක් කරන හැටි කවුරුවත් කියනවට බලා ගන්න ඕනේ නෑ. බුදුරජාණන් වහන්සේගේ දහම තුල ඒක ඔබටම විවර වෙනවා, ඔබම දකිනවා. ඔබටම මේ දකින්න මඟ විවෘත කරලා දෙනවා බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඉන්දපෑ හාමුදුරුවනේ දැන් ඔක් කරලා දෙන්න. ඒ ඔබ ඕගොල්ලෝ බුදුහාමුදුරුවෝ ගැන දන්න විදිය. මේ ලෞතර බුදුරජාණන් වහන්සේ නම නෙවෙයි. දැන් මං අම්මලාගෙන් අහනවා, අම්මා දැන් ඔයාලා ධර්මය අවබෝධ කරගන්න මොකද කරන්නේ? අපිම ඉතින් හාමුදුරුවනේ කරගන්න එපාය මේක කියනවා. මං අහනකොට බුදුහාමුදුරුවෝ මොකුත්ම කරලා දුන්නේ නැද්ද අම්මලාට? නෑ ඉතින් උන්වහන්සේ කිව්වා නමුත් අපිම අවබෝධ කරගන්න එපා හාමුදුරුවනේ මේක අමාරුවෙන් හරි. ආන්ගේ තමනුත් මේක කරගන්නකොට බුදුහාමුදුරන්ට සැලකිලි දීලා අඩු වෙලා නැද්ද? විශ්වාසය අඩු වෙලා නැද්ද? බුදුහාමුදුරුවෝ ගැන අවිශ්වාස කරන බවක් ඇතිලා නැද්ද? අපිව මේක දුකෙන් එතර කරවන්න බෑ බුදුහාමුදුරන්ට. මමයි ඒක එතර වෙන්න ඕනේ. මමයි කෙරුම්කාරී කියන එක ඇවිල්ලා නැද්ද? ඒක තමයි ප්‍රශ්නේ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. සද්ධාවේ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ගැන පිළිගන්නේ අපි. බුදුහාමුදුරුවෝ ගැන අදහන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ ලෝක සත්‍යව සසර දුකින් එතර කරවන්න පුළුවන් ශක්තියකින් උත්තම වූ පරිපූර්ණ ශක්තිය තියෙන උත්තම බුදුරජාණන් වහන්සේ නමක් කියලා පිළිගන්න කැමති නෑ අපි. එහෙනම් සද්ධාවයි නැත්තේ. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමයි නැත්තේ. ඒ ප්‍රසාදයයි අඩු. ඉතින් ඇත්ත. ඒක තමයි ඇත්ත. ඒක අඩුවට තියාගෙන දැන් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් තුළ පමණයි සංසාර දුකින් නිදහස් වීමේ හැකියාවක් ලැබෙන්නේ පින්වතුනි. බුදුහාමුදුරුවෝ ඒක පැහැදිලිව දේශනා කරලා තියෙනවානේ. මේ බුද්ධ ශාසනය තුළ පමණයි පළවෙනි ශ්‍රමණයා පහළ වෙන්නේ. මේ බුද්ධ ශාසනයක් ඇතුලේ විතරයි දෙවෙනි ශ්‍රමණයා පහළ වෙන්නේ. මේ බුද්ධ ශාසනයක් ඇතුලේ විතරයි තුන්වෙනි ශ්‍රමණයා පහළ වෙන්නේ. මේ බුද්ධ ශාසනයක් ඇතුලේ පමණයි හතරවෙනි ශ්‍රමණයාණන් වහන්සේ පහළ වෙන්නේ. එනිසා අපි කරන්නේ මේ බුදු සසුනට යොමු නොවන වැඩේ මේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපිට වැටහෙන්නේ නැති වෙලා යනවා. තේරෙන්නේ නැති වෙලා යනවා. අපැහැදිලි වෙලා යනවා. දැන් මේ කාලේ ඒ අනුශාසනාව වෙනුවට අනුශාසනා ගොඩාක් තියෙනවා. හැබැයි එකක්වත් බුද්ධ අනුශාසනා නෙවෙයි. තේරුණාද? එක එක දේ උගන්වන්න කැමති, ඉගෙන ගන්නත් කැමති අය ඉන්නේ. උගන්වන්න සහ ඉගෙන ගන්න කැමති අය බොහෝ සෙයින් ඉන්නේ. හැබැයි ඒ උගන්වන්නේ උන්වහන්සේලා දන්න විදිය. උන්වහන්සේලා තේරුම් ගත්ත විදිය. ඒවට ඒක බුදුහාමුදුරුවෝ නෙවෙයිනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්ම නෙවෙයි. සසර දුක නිදහස් වෙන්න කොහෙත්ම ලැබෙන්නේ නැහැ කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්ම අපිට අඳුර ගන්න බැරි වෙලා තියෙනවා. අපි දුක ගැන කතා කරනවා. දුක අවබෝධ කරගන්න කියලා. අවබෝධ වෙන්නේ කාටවත්. කිසි කෙනෙකුට අවබෝධ වෙන්නේ නැහැ. ඒක බය වෙන්න එපා. කොච්චර කතා කරත් අවබෝධ වෙන්නේ නැහැ. මොකද මේ කතාවේ උගන්වන දෙනා ඉන්නේ බුදු වෙලා නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනාවකට මගේ යමක් නෙමෙයි වෙන්නේ. මේක පාඩම් කරගන්න, මේක දරා ගන්න, මේක මතක තියාගන්න කියලා කියනවා. එතකොට මතක තියාගන්න කැමතිච්ච කට්ටිය ඒ මතකය සම්පූර්ණ වුණාට පස්සේ එයාලට ඕනේ නෑ උගන්වන්න. කාටවත් දැන් නිවන් දකින්න ඕන එකම නැහැ. මේ කාලේ නිවන් දකින්න ඕන නැතිකමට නිවන හම්බෙන්නේ නැත්තේ. කිසිම කෙනෙකුට නිවන ඕන වෙලා නෙමෙයි ඉන්නේ. එහෙනම් දුක් විඳින්න ඕන වෙලාද? ඒක කියන්නේ නැති වුණාට ඒක තමයි ඕනේ එකම කියන්නේ. ඒ නිසා සැපසේ පෙනෙන්නා වූ හැමදේම ඕන වෙලා. එපා දෙයක් නැහැ.
එහෙනම් හැමදේම හිතට අල්ලලා යනවා. සිත් පිරිහිලා. ධර්මයක් තුළ දියුණු වෙලා නෙමෙයි ඔය තියෙන්නේ. ධර්ම කාමී බව නෙවෙයි මේ තියෙන්නේ. ධර්ම දේශී බව. දෙස්සී බව. සබහැම ධර්මයට දේශ කරද්දී ඒ ධර්මය අවබෝධවට ළඟට එන්නේ නැහැ. සබහැම ධර්මයට ඔබ අකමැති වෙද්දී ඒ ධර්මය එන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බය නැතුව කියනවා දියුණු වෙන කෙනා අඳුර ගන්න හරිම ලේසි. සුවිජානෝ භවං හෝති. පිරියන කෙනා අඳුර ගන්න හරිම ලේසි. සුවිජානෝ පරාභවෝ. කොහොමද තින් අඳුර ගන්න? දැන් අපි හිතපු නැති අයනේ දියුණු වෙන්නේ. අපි හිතපු අය කවුරුත් දියුණු නෑ. ඒ අපි හිතන දේ අපි දන්නේ ධර්මයේ අඳුර ගන්න. අපි පාඩම් කරලා කියන්න දන්නවා සුවිජානෝ භවං හෝති සුවිජානෝ පරාභවෝ නොකියන කෙනෙක් නෑනේ. පරාභව සූත්‍රයේ තියෙන කියලා දන්නවා ඔක්කොම. හැබැයි අර්ථයක් හිතට යන්නේ නෑනේ. ධර්මයක් මතුවෙන්නේ නෑනේ ඒකෙන්. ඒ තමයි අපේ මෝඩකම. ඒ තමයි අපේ මෝඩකම කියන්නේ මෝහය. මුලාව. අවිද්‍යාව. ඔක විද්‍යාව කියන්න එපා. ඒක දන්නවා කියන එකටත් විද්‍යාව කියන්න එපා. දන්නවා හින්දා තමයි මේක වෙලා තියෙන්නේ. එතකොට මේක අහන්න ඕනේ නැද්ද? නෑ අහන්න එපා කියලා කිව්වේ නෑනේ මේක. මේක ඉගෙන ගන්න එපා කිව්වෙත් නෑ. ඉගෙන ගන්න විදිහ වර්ධන එකට මේ වෙන්නේ. උගන්නන්න ගියාම ඉගෙන ගන්න ගියාම වෙන්නේ වර්ධින එකම. වැරද්ද තමයි ඉගෙනගෙන පාඩම් කරගෙන මතක තියාන ඔක්කොම කරන්න හදන්නේ වැරද්දම. වරද හැටියෙන් දකින්න නැති තාක්කල් නිවැරදි වෙන්න ඔබට අවස්ථාවක් එන්නේත් නැහැ. ඒ නිසා මේ සංසාර දුක ඉදිරියටත් හැදි එනවා. ඒක තමයි ඔබට ඉවරයක් නැතුව දුක්ඛන්දරාවක් එන්නේ මේ. ලෙඩ දුක් කරදර බහුල වශයෙන් දැනෙන්නේ ඒකයි. ඒවා නිමක් කරන්න කැමති නෑ අපි. ඒවා නිමක් කරන ධර්මයේ දන්නේ නෑ. ඒ ධර්මයට කැමති නෑ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ ටික අහනකොට ඔබට ඔබේ ප්‍රශ්න ටික විසඳෙන බව තේරෙයි මේකේ. අනිවාර්යයෙන් මේ සාධනට ඇතුල් වෙන පුද්ගලයාට ඒක දැකලා තමයි ඔව් ස්වාමීනි මේක ඉවර කරන්න පුළුවන්. මම දැක්කා ඉවර වෙන හැටිත් මම දැක්කා. නිමා වෙන හැටි මම දැක්කා. ඒ නිසා මට තවත් කාර්යයක් එක්ක ඔට්ටු වෙන්න ඕන කමක් නැහැ. මට මේක ඉවර කරන්න පුළුවන් කියලා මං දකින්න කෙනෙක්. ඒක නිසා මට මේක ඉවර කරගන්නයි ඕනේ ස්වාමීනි. මට අනුග්‍රහ කරන සේක්වා. හොඳයි භික්ෂුව. ඔබ කුසලයේ සම්පාදනය කරගන්න. ඔබට ලැබෙනවා මේක ඉවර කරගන්න. ඉතින් යා පිරිනොම් පාන දවසක සියලු දුක නිදහස් වෙනවා. සියලු දුක් නිම කරනවාමයි. එයා ඉවර වෙන විදිය දන්නවා ඒකයි. ඉවර වෙන්නේ නැති විදිය දන්නවා. එකක් හරි ඉවර වෙන්නේ නැතුව උපදිනවා නම් ඒ ඉපදීමක් දන්නවා. ඒක නැති වෙනවා නම් නැති වෙන විදියක් දන්නවා. ඒක දකින්නවා දන්නවා විතරක් නෙවෙයි අපි දන්නවා විතරයිනේ අපි දකින්නේ නැහැ කිසිවක්. අපි මේ ධර්ම කිසිවක්ම දකින්නේ නැහැ. දන්න දේ කියෝ සිහි කර මෙනෙහි කර යන එකක් අපි කරන්නේ. එතකොට ඔය කීව හිතෙනවා තමයි හිතෙන්නේ. එක එකේවම ඇවිල්ලා පේනවා. ඒව අල්ලගෙන මන් ධර්මයේ දැක්කා කියන කට්ටියකුත් ඉන්නවා. ඒගොල්ලෝ රහත් ඵලයක් ප්‍රකාශ කරනවා. නමුත් සසර දුක නිමා කරන ධර්මයේ නෙවෙයි කියලා ඒක දන්න කෙනා දන්නවා. ඉවරයක් වෙන හැටි දකින්න ඕනේ. නිමක් වෙන හැටි දකින්න ඕනේ. ඒ ඉවරයක් වෙන නිමක් වෙන ධහම තමයි මොකද්ද? කාර්යයක ඔට්ටු නොවන ධහම. කිසිම කාර්යයක ඔට්ටු අල්ලන්න ඕනේ ඉවරයි. ඒ නිසා ඒකට කියන්නේ ආර්ය ධර්මය. කාර්ය ධර්මය කියන්නේ අපිට. අපි කාර්ය ධර්මයක් එක්කනේ ඉන්නේ. ඒ නිසා අපිට කාර්යයක ඔට්ටු වෙනකොට මුලින්ම අපි කාර්ය දක්ෂ විදිහට කාර්ය සූර විදිහට කාර්ය ටික කරගෙන එනවා.
එන්න කාර්ය බහුල වෙනවා. ඊට පස්සේ විවේක නැති වෙනවා. අවිවේකී වෙනවා. අවිවේකයේ තුල මිනිස්සුන්ට විවේකයේ පිණිස චූටි විවේකයක් හම්බුනාම ඉතින් ඔල්ලර සම්දීගෙන කෑමරක දීගෙන ඩාන්සල් වඳිනවා කියලා මම දැකලා නැහැ කවුරුවත් වඳින කතන්දරයක්. ගිහිල්ලා කාලා බීලා හොඳට පෙරේත වෙන්න හදනවා. ඊට පස්සේ ලෝකෙට අදකුද කියනවා. ලෝකෙට බනිනවා. බොරු පච කෙලිනවා. ඒව තමයි ධර්මය කියන්නේ. ධර්මයේ සලකන ධර්මයට ගුණ කහන්න ධර්මයට අගය කරන්න බොරු කියනවා හරියට. කියපු දේ කරන්නේ කරන දේ කියන්නේ හංගනවා. මේවා ඔක්කොම සංසාරේ ප්‍රශ්න. කියපු දේ කරනවා විතරක් නෙමෙයි ඒක කාටවත් කියන්න යනවා නෙවෙයිනේ. Taman දකිනවා මේක දුක හට ගන්නකොට සංසාරේ හැදෙනකොට ඒක දකින්න. ඒකට තමයි කියන්නේ සමුදය ඥාන. ඊට පස්සේ ඒක ඥානයක් යාට. ඒක නැති වෙන්නේ නැහැ. ඊළඟට යාට නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා දකින්න. එච්චරයි. එච්චරයි යා දකින්න. ආයෙ හටගත්තොත් ආයෙ සමුදය දානවා. නිරුද්ධ වෙනවා දකින්න එක වහාම. නිරුද්ධ වෙන මග දානවා. ඉතින් ආයෙ මොනවද යා දැනගන්න ඕනේ? ඕනම වැඩක් නිම කරනවා ඔකේ. ඒ තමයි ආර්ය මග. ඒක කාර්ය මගක් නෙවෙයි ඒක ආර්ය මගක්. ආර්ය මගට ඇතුළත් වෙච්ච අයට ආර්යයන් වහන්සේලා කියනවා මිසක ඔය පුරාජීරු දොඩවන අයට වචන පරිවර්තන එක එක ඒවා අල්ලගෙන අර භාෂා මාරු කරගෙන දඟලන අයට ආර්යයන් වහන්සේලා කියන්න බෑ. ඒ හතුන් වෙන්න පුළුවන්. අරි හතුන් නෙවෙයි. ආර්ය කියන වචනේ හතුන් වලට ගලපන්න බෑ. හතු වගේ පිපෙන්න පුළුවන් ඕන කෙනෙකුට. නට ආර්යයන් වහන්සේලා ලොකු අවබෝධයකින් හැසිරලා එන්න ඕනේ. ඒ අවබෝධය තුල තියෙන්නේ ඔය සංඥාවෙන් ඉනැක්ටිව් වෙන එකක් නෙවෙයි අවබෝධයෙන් යන ගමන. අවබෝධයේ කෙලවර වෙන්නේ තණ්හාව ඉවර කරලා. සියලු තණ්හාවෙන් නිදහස් වෙන්න කැමති වෙන හිත තමයි සසර දුකින් නිදහස් වෙන්න කැමති වීම කියන්නේ. බුදුහාමුදුරුවන්ගේ දහමට කැමති වෙන්නේ සියලු ආසාවන් අතාරින්න කැමති කෙනෙක් පමණයි. එයා ඉවර කරනවා හැමදේම. දුර යන්න දෙයක් නැහැ. සක්කාය දිට්ඨිය අතහැරලා දානවා. සුඛිය තමන්ගේ කියන මම කියන ඔක්කොම අතහැරලා දානවා. ඒ අතහැරලා දාන්න ධර්මයේ දෙන්නේ බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුහාමුදුරුවෝ අපවත් වෙලානේ පිරිනම් පාලන්නේ. හරි ඉතින් පිටුත ඔබ දන්න ධර්මයේ නේක. බුදුහාමුදුරුවෝ දේශනා කළා තිත්තන්තේ නිබ්බුතේ චාපි සමේ චිත්තේ සමං පලං. දැන් මොකද්ද කියන්නේ? භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටියත් එකයි පිරිනිවන් පාලා සිටියත් එකයි සමාන සිතකින් යමක් කරනවා නම් ඒ මුණ ගැහෙන ප්‍රතිඵලය සමානයි. දැන් මොකද කියන්නේ? බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩ සිටිනවා වගේම අපිට අද ප්‍රතිඵල ලබන්න පුළුවන්. හැබැයි අපිට ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අදහස තියෙන්න ඕනේ ජීවමානව සිටිනවා වගේම. බුදුරජාණන් වහන්සේට දුක කියන්න අපිට කැමති නෑනේ අපි. බුදුහාමුදුරන්ට දුක් කියන්න එපා වැඩන්නේ තේරුම් නැහැ උන්වහන්සේ පිට වෙන්නේ නැහැ කියලා දෝ කියන්නේ. ඒකට කියලා බලන්න ඕන. මට මේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා බලන්න ඕන. ඒක කරන්නේ නැතුව පුරාජීරු දොඩවන්න එපා. මම කියන්නේ ඉගෙන ගන්න එපා කියලාත් නෙවෙයි. බුදුහාමුදුරුවෝ මේක ඉගෙන ගන්නට කමක් නැහැ කියලා තියෙනවා. අපේ ගෞරවනීය මහා සංඝරුවන උගන්වනවා හොඳට. පැහැදිලිව පිරිසිදු උගන්වනවා. උගන්වන දේ ගන්න දන්නේ. අරගන්න වෙන මොකේටවත් නෙමෙයි ගිහි අය ඒක උගන්වනවා. නිවන් දකින්න ගන්න කෙනෙක් නැහැ. ඒක දැනගත්තට පස්සේ ඊට පස්සේ එයා උගන්වනවා යනවා. පන්ති දාගෙන යනවා. ඒකට තමයි යාලා ගන්න. එයා බුද්ධ ශාසනය දේශනා කරන්නේ. නෑ එයා බුදු වෙලා නෑ. එහෙනම් එයාගේ අනුශාසනාව බුදු කෙනෙක්ගේ අනුශාසනාව වෙන්නේ නෑ.
ස්වාමීන් වහන්සේලා මේ ඒ නිර්වාණගාමී ප්‍රතිපදාව පෙන්වන්න ඕක පෙන්ලා දුන්නාම උන්වහන්සේලා අනුශාසනා කරේ නැහැ අර්ථ කරන්න මේක කරන්න අනිවාර්ය කරලා එහෙම අනුශාසනාවක් කරේ නැහැ. මේක තමයි අර අහවල් සූත්‍රයේ තියෙන්නේ කියලා පැහැදිලි කරලා දුන්නා. ඒක ඊට පස්සේ ඔබයි ගන්නේ අනුශාසනා කරන්න. පන්ති දාලා ලොකු වැඩසටහන් දාලා ප්‍රොජෙක්ටර්ස් දාලා උගන්වනවා ඉතින්. එක જાති උකට කලවණුත් කරනවා. තේරෙනවද? හිතෙන දේවල් කලවම් කරනවා. ඉතින් හිතෙන දේ කරවා කියලා අපි මොකටද පිළිගන්න යන්නේ? මේක බුද්ධානුශාසනාව නෙවෙයි කියලා තෝරගන්න බැරි නම් ඔන්න කමන්නේ. මෝඩයෝනේ. දැන් අර අස්සජී මහරහතන් වහන්සේ ගාවට අස්සජී නෙමෙයි සංජය අපේ කවුද සාරිපුත්ත මහරහතන් වහන්සේත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් ගිහි කාලේ කෝලිත උපතිස්ස. ඉතින් ඉගෙන ගනිමින් හිටියේ සංජය ළඟ. ඉතින් මෙයාලට ධර්මයේ මුණ ගැසුණාට පස්සේ ඉස්සල්ලාම යනවා සංජය ගාවට. ගිහිල්ලා කියනවා අපිට ලෞතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. වත් එන්න අපි ගාවට අපි ගුරුතුමා හිටියට අපිට ධර්මයේ දෙන්න කැමති එක කියලා. හරි. දැන් කොච්චර කට්ටියනද? පොඩි පිරිසක් තමයි ඉන්නේ. ඇත්ත පිළිගන්න පොඩි පිරිස වුණාට බොරුවට කැමති ගොඩාක් අය මේ ලෝකේ ඉන්නවා. ඒ නිසා මං ගාව ගොඩක් අය හිටියා. ඔයාලා යන්න චුට්ටක් ඇත්ත කියන අය ගාවට. ඔහොම ප්‍රකාශයක් කරනවා. සත්‍ය පිළිගන්න බෑ ඔක්කොටම. දැන් බලන්න ඒ සංජය එතෙන්ට ආව වෙනවා. ලාභයට සත්කාරය. බොරුව තුල කියන සත්‍ය මොකද්ද? බොරුව තුල සත්‍යයක් නැහැ. සත්‍ය අවබෝධය තුල අපිට සසරක් නැහැ. නිවන් දකින්න. පරිපූර්ණවම සත්‍ය අවබෝධ වෙනකොට නිවන් දකින්න. නිවන් දකින්න සුදුසුකම් ඇති වෙනවා. එනිසා හිත නිවීමටපත් වෙනවා. හැබැයි බොරුව තුල ඒක නැහැ. බොරුව තුල මොනවා දැම්මා මොනවා කළත් කිසිම නිවනක් නැහැ. එනිසා ධහම යනු සත්‍යයි. සත්‍ය යනු ධහමයි. ධහම මගින් අවබෝධ වෙන්නේ සත්‍යයි. සත්‍ය අවබෝධයේ කෙලවර නිර්වාණයයි. ඒකට අපි කැමති නැති නිසා අපි ධර්මදීපයක ඉන්නකොට ඒකට කැමති නැති වුණාම හෙන විනාශයකට මග හැදෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ වචනේ වෙනස් කරන්න බෑනේ. ඒ නිසා ධර්මයට කැමති අය ඉන්න ශාසනයක් වේ නම් ඒක දියුණු වෙනවමයි. පැහැදිලිවම දියුණු වෙනවා. ධර්මයට දේශ කරන අය ඉන්නකොට ධර්මයට අකමැති අය දේශ කරනවාමයි. ඒගොල්ලන්ට විනාඩි 5ක් අහන්න බෑ මේවා. අරකට යන්න ඕනේ මේකට යන්න ඕනේ අරකට යන්න ඕනේ මේකට යන්න ඕනේ. ඒ කියන්නේ සිත එකඟ නෑ යාට. චිත්ත ඒකාග්‍රතාවයක් නෑ. ඒ කියන්නේ සමාධියක් නෑ. දැන් සමහර රහතන් වහන්සේලා කියන්නේ මේ සමාධිය අත්‍යවශ්‍ය නෑ. සිල්ලෝනෙත් නෑ. ප්‍රඥාව විතරක් ඇති කියලා බයිලා ගහනවා. ප්‍රඥාවෙන් නිරුද්ධ වෙනවා මිසක සිතක් ආයයි හැදෙන්නේ නෑ. ලෝකේ වටේ ඇවිදින්නේ නෑ. ලෝක පුරාජේරුවකට කියවන්නේ නෑ. තර්ක කරන්න එන්න ඕන කෙනෙක් ප්‍රඥාවෙන් ගහ ගන්න එන්න කියන්නේ නෑ. ප්‍රඥාව එක දෙන්න දෙන්නේ නෑ. ප්‍රඥා ධර්මයක් කරන්නේ නිරෝධ ධර්මයට හිත ගෙනින් තියලා නිවලා දානවා. අරගල කරන්න. ලෝක පුරාජේරු නෑ. ඒ නිසා අර දැනුමක් තියෙනවා මට මේ දැනුමක් කියනවා කියන්නේ ප්‍රඥාව නෙමෙයි. ප්‍රඥාවන්තයෝ වගේ රඟ දක්වන්නේ ප්‍රඥාවන්තයෝ නෙවෙයි. සැබෑම ප්‍රඥාව කවම කවදාවත් මිනිසුන්ට යලි කවදාවත් දුකක් හදාගන්න ඉඩ දෙන්නේ නැහැ. යාගේ දේශනාවක කවදාවත් දුකට ඉඩක් නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා උපදින්නේ ප්‍රඥාවයි. එහෙනම් දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවක් බවට ඒකපත් වෙන ධර්මයක් තමයි එතනින් එන්නේ. දුක සමුදය ගාමිනී එකක් නෙවෙයි. එහෙනම් පින්වතුනි ඒ සඳහා මග පටන් ගන්නකොට එකපාර බුදු වෙන්න බෑනේ. බුදුරජාණන් වහන්සේත් පාරමී ටික ටික පුරාගෙන ආපු ගමනක් තියෙනවා.
ඒ පාරමී පිරලා නැත්නම් ඔබට මේක කරන්න බෑ. පාරමී පිරුණ උත්මයෝ ඒක අඳුර ගන්න දක්ෂ නැහැ. ඒක ඉවර කර ගන්න දක්ෂ නැහැ. ඒ නිසා බෝධිපාක්ෂික ධර්ම කියවන්න දක්ෂයි ඔක්කොම. නිවන් දකින්න හැටි කියවන්න දක්ෂයි කිසිම කෙනෙකුට හිතේ නිවනක් නැහැ. හිත නිවෙන්නේ නැහැ. ඊළඟ පන්තියට යන්න ඕනේ කියලා ගින්නිපත් වෙලා හදිස්සි වෙලා දඟලලා දුවනවා. ඔය නිවනක්ද තියෙන්නේ? ඔය නිවන උඩද ඉන්නේ? නෑ, හිත නිවෙන්නේ නැහැ. කියලා දෙන්න තියෙන හදිස්සිය නිසා දුවනවා. ඔය කියලා දෙන්න දුවන්නේ. නිවන් පෙන්වන්න බෑ. බැරි දේ බෑ. පුළුවන් දේ පුළුවන්. ඒක බුදුහාමුදුරුවෝ තරම් දන්න කෙනෙකුත් නෑ. තේරුණාද? ඨානංච ඨානත්තෝ අට්ඨානංච අට්ඨානතෝ යතා භූතං පජානාති. දැන් අපේ උපාසිකාවන් අතර කාන්තා පක්ෂය අතර ධර්මයේ Tamanටම තේරුණා කියන අය ගොඩාක් ඉන්නවා. මට හොඳටම තේරිලා මේ කියන්නේ. අවබෝධ වෙලාමයි කියන්නේ. මම බුදුහාමුදුරන්ගේ බණ නෙමෙයි, මම මේ මටම අවබෝධ වෙච්ච කියන්නේ. එහෙම බුදු වෙන්නේ නැහැ කාන්තාව කියලා අට්ඨාන පාළියේ දේශනා කරලා තියෙනවා. අට්ඨාන මේතන් අනවකාශෝ. දැන් ඒ උනට කර වෙලා ඒක. හාමුදුරුවන්ට කියන ස්වාමීන් වහන්සේ උක මෙහෙමනේ. ඉතින් ස්වාමීන් වහන්සේලා සමහර අය ඉන්නවා. එහෙමයි නෝනා එහෙමයි කියනවා. දැන් කාන්තාවන්ට බාර දෙන්න ලැහැත්තියේ ශාසනය. පන්සල් වල වැඩිපුර බණ කියන්නේ දැන් උපාසකමල. උපාසක මහතුරු. ඒ ඉතින් ස්වාමීන් වහන්සේලා ඉලෝනවනේ එහෙම දුන්නේ නැත්තම් පන්සලෙන් ඉලෝනවා. මම නම් කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ අපි ඉස්සර ගිය විදියටම හරි මේ ගිහි පැවිදි දෙවිය ගැන විශ්වාස කරන්න බෑ. කාලයකට යහපත්ව කටයුතු කරන කාලයකට යහපත්. දැන් ඔක්කොටම බණින්නෙත් සංඝයාට. එදා සංඝයා තමයි මේ සියලු දෙනාට විසඳුම දුන්නේ. දැන් බයිනවා දොස් කියනවා ශාසනය දෙන්නේ නැහැලු. දෙනකොට ගන්නෙ නැති කවුද කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒක නිසා අපි තවත් වරද්ද ගන්නවට වඩා අපේ ස්වාමීන් වහන්සේ අපි කවදාවත් බුද්ධ ශාසනය මේ කියන්නේ මම දේශනා කරන්නේ බුද්ධ ශාසනය කියලා කියවෙන බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා කියලා සූත්‍රයේ තියෙන කරුණු ටික මතු කරනවා. අපි සම්මතයක් දාලා නැහැනේ කොතනකවත් මේක තමයි භික්ෂූන් ශාසනය කියලා. එහෙම චූන් එකක් ගත්තේ නැහැනේ අපි කවුරුවත්. හැබැයි මන් දන්නේ ඒක හරිද වැරදිද කොහොම ආවද කියන්න දන්නේ. භික්ෂුණීන් වහන්සේලා අද ඇත්තෙත් නැතුව භික්ෂූණී ශාසනයක් හදාගෙන තියෙනවා. ඒක බුද්ධ ශාසනයක් වෙන්නේ නැහැ. ඒකේ පැහැදිලිව සම්මතය දාලා තියෙන්නේ භික්ෂුණී ශාසනය. ඒකේ භික්ෂුණීන් වහන්සේලා අනුශාසනා කරනවා කියනවා නම් ඒක බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවක් වෙන්න බෑ. ඔය ඉතින් අසපුයින මෑණියන් අතර ලොකු මෑණියෝ කවුරු හරි කමයි ඉතින් මූලික උපදේශය දෙන්නේ. එක්ක කාගේ හරි සංඝයා වහන්සේලාගෙන් බණ ටිකක් අහගෙන ඒක තමයි කියලා දෙන්නේ. ඔය කිසිම කෙනෙකුට අවබෝධයක් මතුවෙන්නේ නැහැ. හේතුව භික්ෂු ශාසනයකින්වත් භික්ෂුණී ශාසනයකින්වත් උපාසක ශාසනයකින්වත් උපාසිකා ශාසනයකින්වත් ධර්මයක් අවබෝධ වෙනවා කියලා කොහෙවත් බුදුහාමුදුරෝ දේශනා කළෙත් නැහැ. ඒක සිද්ධ වෙන්නේ බුද්ධ ශාසනයක පමණයි. නෑ අපිට බුද්ධ ශාසනය දෙන්නේ කියලා දේවල් කරන්න කියන්න පුළුවන් වෙයි. කරලා කියලා මගපල මතු කරන්නකෝ බලන්න. රටට මේ අහේනිය සිද්ධ වෙලා ඉවරයි. දැන් ඔක්කොම ඇත්ත මත නැහැ. ඔක්කොම ඇත්ත කියලා කරන්නෙම බොරුව. සත්‍ය අවබෝධය මත කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ පිරිනම් පාන්න ඕන. ඒ තමයි චතුරාර්ය සත්‍ය. අනිත් ඔක්කොම බොරුවක්. සියල්ලම බොරුවක්. එනිසා සියල්ලේ සත්‍ය බලා ගන්න පුළුවන් Tamanටම. ඒ සත්‍ය දකින්නකොට නිවෙනවා. හට ගන්න දේ හට ගන්නවා දකින්නවා. එතන මේක නිරුද්ධ වෙන හැටි දකින්නවා. නිරුද්ධ වෙන මග දකින්නවා. මොනවයිද? සියලු දුක් අන්දරාල. ඒකට කියන්නේ දුක්ඛේ ඥානං. දුක හට ගන්නවා කියලා දකින්නවා. දුක්ඛ සමුදය ඥානං.
ඊට පස්සේ ඒකට මග දානවා. මාර්ගය දානකොටම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙනවා දකින්න. එතකොට තව මොකක්ද ඉගෙන ගන්න තියෙන්නේ? තව මොකද පාඩම් කරන්න තියෙන්නේ? ඒක යාගේ අත්දැකීම් වෙනවා මිසක පාඩමක් නෙවෙයි. සියල්ල නිරුද්ධ වෙලා යා නිවනටපත් වෙනවා. ඉතින් ඒක තමයි චතුරාර්ය සත්‍ය. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මගේ අම්මලාට ඉස්සර පුළුවන් වුණා. ඇයි? දරුවන්ටත් පුළුවන් වුණා. දරුවෝ හරි ආදරේ දෙමාපියන්ට. අනේ අම්මේ උඹලා මොනවද දන්නේ කියන්නේ කට කැඩිලවත් කියත්. අම්මා කියනනම් පුතා යන්න මගේ පුතේ පන්සලට. ස්වාමීන් වහන්සේලාට දානට ආරාධනා කරලා එන්න. අනේ ඒ දරුවා හරි යල්මෙන් අම්මා කියන දේ අහලා යනවා. අම්මගේ අනුශාසනාව තමයි සුපිරි. අතීත මුතුන් මිත්තෝ හරිම ලැබී මේ සම්බුද්ධ ශාසනයට. යාළගේ විවිධ අඩුපාඩු තිබුණත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳ වැටිලා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනය පිරිනම් පාන්න මට අවසර ලබා දෙනසේක්වා. ඒ නිසා රාජ පෙළපත් වෙන්න පුළුවන්. ශ්‍රමණ පෙළපත් වෙන්න පුළුවන්. සියලු දෙනා පිරිනම් පාපු ශාසනයක දුක් විඳින්න ඕනේ නෑ ඒකේ. ඒකේ දුක අවබෝධ කරගන්නයි තියෙන්නේ. විඳෝලම ඉවර කරන්න ඕනේ කියලා එකක් හදාගෙන අපි නටෝගෙන යනවා. එහෙනම් අඟුලිමාල මහරහතන් වහන්සේ කොහොමද පිරිනම් පෑවේ? අහිංසක වුණ නිසා. දැන් අපි අල්ලගන්නේ ඒක නෙමෙයි, අහිංසකකම නෙමෙයි. අපි අල්ලගන්නේ අඟුලිමාල මහරහතන් වහන්සේට මහා තේජසක් තිබුණා. මහා බල සම්පන්නකමක් තිබුණා. දුවන හොරු අල්ලලා කරා. ඒ බලය ගන්න උත්සාහ කරනවා. අසත්පුරුෂ පුද්ගලයන්ට කවදාවත් ඒ බලය එන්නේ නැහැ. සත්පුරුෂයෝ කවදාවත් කෙරුම්කාරකම් දාන්නේ නැහැ. ඒ නිසා බල සම්පන්නයි. අසරණ අය තමයි සරණ හොයනකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ බලවත් වෙන්නේ. ඒ නිසා අසරණකම තේරුම් ගන්න බැරි අපිට සරණක් තියෙන නිසා වෙන්න ඇති. මේ තරම් අසරණ වෙනකම් බුදුදහම පිළිගන්න කැමති නැත්තේ. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්න කැමති නැති කමයි මේ තියෙන්නේ. ඒ වෙනුවට වෙන එකක් දේශනා කරන්න අපි දක්ෂයි. ඒක බුද්ධ අනුශාසනාව නොවන නිසා තමයි මගපල ලැබෙන්නේ නැත්තේ. ඒ නිසා මම විවේචන කරනවා නෙමෙයි, මගේ ස්වාමීන් වහන්සේලා බොහොම හොඳට මේක කියලා දෙනවා. ගන්න මිනිස්සු තමයි මේක තේරුම් ගන්න නැත්තේ. ඒ නිසා අනේ දේශක ස්වාමීන් වහන්සේලා හිතරි දෙනවා නම් සමා වෙන්න ඕන. මම එහෙම දෙයකට නෙමෙයි මේ කිව්වේ. නමුත් මේකේ ඇත්ත මේ මිනිස්සුන් වටහා ගත යුතුයි. මම ඒක පැහැදිලි කිරීම ඉදිරියට කරන්න දැනට ප්‍රමාණවත්. හැමදෙනාටම මේ මගේ ආරම්භක මග හොඳට මතක තියාගන්න ආර්ය මග නෙවෙයි. ඒකට ප්‍රවේශ වෙන්න මගක් තියෙනවා අපිට. ඒක ලෝකෝත්තර මග නෙවෙයි. ප්‍රවේශ වෙන්නේ ලෞකික මගෙන්. ඒක අංග 8ක් තිබුණට ඒක ආර්ය නෑ. දැන් අපේ අයට ලෞකිකවත් ආර්ය අෂ්ටාංග මාර්ග තියෙනවා, ලෝකෝත්තරවත් ආර්ය අෂ්ටාංග මාර්ග. ඉතින් ලෞකික ආර්ය කට්ටිය ලෞකික ආර්ය ලෝකේ ඈතර කරලා කාර්ය ඉවර කරන්න බෑ. කාර්ය බහුල වෙලා ඉන්නේ ලෞකික ජීවිතේ. ඒ ලෝකේ අඳුරගත්තාම ඒකත් දුකක් කියලා, ඒකත් බොරුවක් කියලා එයා ලෝකෝත්තරයට ප්‍රවේශ වෙනවා. හැබැයි දියුණු වෙලා ඉන්න ඕනේ. එහෙම නැතුව ලෝකෝත්තරය අඳුරන්න බෑ යාට. ලෞකික ජීවිතයක් දියුණු කරගත්තෙත් නෑ. ලෝකෝත්තරයකට ප්‍රවේශයක්වත් නැහැ. ඒ නිසා ලෝකෝත්තර මගත් අඳුරගන්නේ. හැයි බුදුරජාණන් වහන්සේගේ අනුග්‍රහය ආශිර්වාදයෙන් ගන්න දක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේට ආශිර්වාද කර කර යනවා වගේ එකක් තමයි කරන්නේ. බුදුගුණ ඔක්කොම කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ඒවා කටින් කියන බුදුගුණ. අපිට කටින් වචනේ මොකකින්වත් මේක කියලා සත්වයකට පුද්ගලයෙකුට මේක තේරෙන්නේ නැහැ. මේක අවබෝධ වෙන්නේත් නැහැ. ඒ නිසා ওই සත්වය පුද්ගලයෝ මොන වැඩ පෙන්නුවත් වැඩකුත් නැහැ. බුදුහාමුදුරුවෝ ශාසනයට ගන්නෙත් නැහැ. කිසිම සත්වයක් ගන්න නැහැ. කිසිම පුද්ගලයෙක් ගන්න නැහැ. සත්වයේක පුද්ගලයෙක් කියලා යම් අදහසක් උපදිනවා නම් එහෙම කෙනෙක් ගන්නෙ නැහැ. ඒ නිසායි සක්කාය දිට්ඨිය කඩන්නේ. සක්කාය දිට්ඨිය කඩනවා කියන්නේ සත්ව පුද්ගල සංඥාව කඩනවා.
දැන් සමහර වෙන සත්වයක තරහ නැහැලු බුදුරජාණන් වහන්සේ පුද්ගලයක තරහ නැහැලු. තරහ නැත සත්ව පුද්ගලයන්ට මේක පෙන්. දැන් කොයි සත්වයද මේක ඊතර කරලා තියෙන්නේ? සත්ත්ව පුද්ගල දෘෂ්ටිය කියන්නේම සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියෙන් තමයි ඒක හැදෙන්නේ. එතකොට නිත්‍ය සංකල්පයක් එකේ තියෙනවා. සුඛ සංකල්පයකට යනවා ඒක. එතකොට සැප හොයන්න කරන වැඩක් වගේ හිතෙනවා. නැ දුක අවබෝධ කරගන්න අපිට තියෙන්නේ. දුක්ඛේ ඥානං තුලිනුයි සංසාරේ ඊතර වෙන්නේ. දැන් දුක අවබෝධ කරන්න මොනවද තියෙන ගැටලු? වෙන ගැටලු දාගෙන ඉන්නවා. මේ කාලේ බෑ කියලා. විඳින දුක් ටිකෙන් පටන් ගන්න. ඒක අවබෝධයට යන්න සැප හොයන්න සැප හීනෙට සැපසේ සුවසේ කරන්න හදන මනසට අයින් වෙන්න කියන්නේ. සැපසේ සුවසේ මේක කරන්න බෑ. දුක් විඳින්න දුක් විඳින්න තමයි එයා ඒකේ අවබෝධය ගන්න ලෑස්ති වෙන්න ඕනේ. පැහැදිලිද? ඒක නිසා මම තව චූටි දෙයක් කියන්නම්. මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට දුක අවබෝධ කරගන්න කැමැත්ත කාටවත් නැහැ. බුදුරජාණන් වහන්සේ කියපු නිසාවත් ඒකට කැමති නැහැ ගොඩක් අය. දුක්ඛේ ඥානං උපදවන්න කියලා කිව්වා. මේගොල්ලෝ මැරෙන්න යනකම් මරණාසන්න මොහොත වෙනකම් අනේ මිසි පෙත්තක්වත් දෙන්නකෝ. මොකද මේ සැප ලබන්න. සුවය හොයන්නේ. ඒ සුවසේ අවබෝධ කරගන්න පතලා තියෙන්නේ. අපි හිතලා තියෙන සුවසේ අවබෝධ කරගන්න. ත්‍රාවෝදිත හින සැපකන්දරාවක් ඕනේ කියලා හිතනවා. අනිවාර්යයෙන්ම සැපසේ ගලාගෙන යන ජීවිතයක් එනවා යාට. හැබැයි ඒ එනකොට යා මාර්ගේ වඩලා තියෙන්නේ දුක්ඛේ ඥාන. එහෙනම් මොකද කරන්නේ? එයා සැප පිඳින්න කැමති නැහැ. එයා සැපයට කැමතිම නැහැ. ඒ නිසා යා කරන්නේ ඒ විඳින සැපේ පවා දුක හොයනවා. ඒ තමයි දුක්ඛේ ඥානං වල හැටි. ඒකෙත් දුක හොයනකොට ඒක දුක හොයනකොට යාට දුක්ඛේ ඥානං ස්ථාවරව පිටනවා. පැහැදිලිද? ඒක එයා කරන්න හදනවා කියන එක තුලවත් එයා නැහැ. මෙයා කරන්න හදනවා අරයා කරන්න හදනවා කියලා පුද්ගලයෙක් දාන්න නැහැ උතන. පුද්ගල සංඥාවෙන් නිතර නිදහස් වෙලා. එතකොට මග වැඩෙන සිස්ටම් එක අපිට තේරෙන්නේ නැති වෙලා තියෙන්නේ මේ. ඒ සිස්ටම් එක ඩේටා මත තොරතුරු මත කරන්න බෑ කිසිවක්. ඇහෙන් තොරතුරු ගන්න ගියොත්, කනෙන් තොරතුරු ගන්න ගියොත්, නාසයෙන් තොරතුරු ගන්න ගියොත්, ගත තොරතුරු එක හිත හැසිරෙන්න ගියොත් ඒක කරන්න බෑ. ඒක සමුදේම වෙනවා. ඒක සමුදේ ගාමිනී ප්‍රතිපදාවක්ම වෙනවා. ඒක නිසා එයාගේ හිත යන්න ඕනේ නිරුද්ධ කරන ප්‍රතිපදාවකට. සියල්ල නිරුද්ධ කරන ප්‍රතිපදාවක තමයි මාර්ගය තියෙන්නේ. ඒක ගැන අපි සාකච්ඡා කරමු එදාට. ඉතින් පින්වත ඔබ කරන්න ඕනේ මේ චූටි පැහැදිලි කිරීම ටික තේරුම් ගන්න කැමති නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ප්‍රවේශ වෙන්නත් කැමති නම් ඒ සඳහා ඔබේ දෙමාපියෝ ආපහු මතකයට ගන්න. කොච්චර දුක් අන්දරාවක් විඳපු අම්මලා තාත්තලාද අපි මේ අතහැරලා කුණුකට දාලා තියෙනද? මුල්ලට දාලා මුල්ලටලා ඉන්න කාලා බිල් කන්න බොන්න දෙනක් දෙන්නම් අම්මලා කියන්න එපා කොහෙවත්. අපිට කරදර විඳින්න බෑ. අපි සැපට කැමති මිනිස්සු. ඒ නිසා අම්මි කරදර නම් දෙන්න එපා, වද නම් දෙන්න එපා. ඔයාලා මුල්ලට වෙලා ඉන්න. දැන් මේ මුල්ලේ තිබ්බද අපිවත් මුල්ලේ දාලා තිබ්බද? චූට්ට කනනකොට දුවගෙන ඉන්නේ අම්මලා. කිරි පොවාන යන අපිට ඇත්ති වෙනකම්. අපි අම්මට කන්න දෙන්නෙත් නැහැ. උඹලගේ කරදරේ තමයි අපිට වදේ වෙලා තියෙන්නේ. මේ මොකද්ද දරුවනේ අපිට පැහැදිච්ච පිස්සුව. ඒක නිසා අනේ පුතාලා අවබෝධයෙන් තේරුම් ගන්න. අපේ අම්මලා අපේ තාත්තලා අපිට සම්මා සම්බුද්ධ ශාසනය උණුහුවගෙනන විදිය මම පෙන්ලා දෙන්න. ඒ සඳහා මව්පිය උපස්ථානයට එකතු වෙන්න. ඒ මව්පිය උපස්ථානයේ තුල අපි ශ්‍රේෂ්ඨ වූ අර්ථවත් වූ මග දියුණු වෙන හැටි පෙන්ලා දෙනවා එදාට.
එනිසා ලෝවේ කිසියම් කෙනෙක් අද ජීවිතුන් අතර ඉන්නවා නම් ඒ අම්මට පින් සිද්ධ වෙන්න තාත්තට පින් සිද්ධ වෙන්න. ඒ කෙලෙහි ගුණය අමතක කරන අය සම්බුද්ධ ශාසනයේ නැහැ. කතඤ්ඤු කතවේදී පරිලම දුර්ලභ. කෘතවේදී මිනිසුන්ගේ දුර්ලභභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෞතර බුදුරජාණන් වහන්සේලා දුර්ලභයි. ලෞතර බුදුරජාණන් වහන්සේලාගේ අරමුණින් ධර්මයක් කියලා දෙන අය දුර්ලභයි. කෘතවේදී මිනිස්සු කෙලෙහි ගුණ දන්න මිනිස්සු දුර්ලභයි. දැන් මේ කාලේ කෙලෙහි ගුණ දන්නේ පාඩික්කම් විතරයි නේද පින්වත? ඒක නිසා අපි ධර්මයේ තුලින් ගොඩනගෙමු. කෙලෙහි ගුණ දන්න උදාර බර ජීවිත ගොඩනගා ගන්න ආකාරය ඉගෙන ගන්න කැමැති අයට මට චූට්ටක් පුළුවන් විදිය වෙලාවක් ආවොත් ඉගෙන ගන්න දෙන්න. නැත්නම් උගන්නන අපේ ස්වාමීන් වහන්සේලාගෙන් ආගන්න පුළුවන්. එනම් හැම දිනාටම උත්තම ධම විවරණය වේවා. හැමත තෙරුවන් සරණයි.